අනේ කවුෂි මේ ඇත්ත කියන්න ඔයාලගේ සාරියක් නැති හින්දා නේද ඔයාව එන්න බෑ කියන්නේ වෙඩින් එකට. අනේ නෑනිපු මම ඔයාට කියන්නමයි හිටියේ. අනේ පිස්ද ළමයෝ මගේ ළඟ තියෙනවා සාරි ගොඩාරියක්. එක එක ඒවා තියෙනවා. එක එක පාට ඒවා ඔයාලා කැමති එකක් තෝරලා බලන්න තියෙන්නේ. අහන්නකො නිපු. මොකද මට මතකයි මෙයා ඉස්කෝලේ කාලේදී හැම වෙලේම අතේ නැති දේ පවා දෙනවා. හරි? මට මතකයි එක දවසක් ඉස්කෝලේ බත් එකෙන් එයාගේ පිටරේ අරන් දුන්න මට කන්න කියලා. ඔව්. එයා ඒකල නිකන් බත් එක්ක කෑවා. පිටරේ? අනේ මැනික ඔයාට ඒවත් මතකද? මට තියෙන්නේ ප්‍රශ්නේ නෙවෙයි. එහෙනම් ෂූස් නේද ප්‍රශ්නේ? මේ බලන්න මේ මගේ ළඟ තියෙනවා මෙතන 150ක් විතර ඇති ෂූස්ම. ඔව් කැමති එකක් බල්ලා තෝරලා ගන්න මේ අලුතෙන් ගත්ත ඒවාත් තියෙනවා. තාම දාපු නැති ඒවාත් තියෙනවා. ඔයාලා කැමති එකක් තෝරලා අරගෙන දාගන්න තියෙනවා. අයියෝ නෑ අනේ. මට හස්බන්ඩ් කෙනෙක් නෑනේ තනියම යන්න බෑවා කියන්නේ. ඒකද ප්‍රශ්නේ අයියෝ මැනික මේ ඒක අපිට විසඳලා දෙන්න. ඔයා යන්න මම ඇත්ත කික බලා ගන්න. මේ එහෙම නෙමේ. අපි මෙහෙම කරමු.